හරි. ආයි බලමුද? 2025 ලෙවල් කම්බයින්ඩ් මැස් පේපර් එකේ ආපු වෘත්තයක චලිතයේ ගාන. පුතේ ගාන මෙහෙම කතාවක් කියන්නේ. මේ වගේ සිරස් තලයක තියනවලු මේව සවි කරපු කම්බියක්. ඒතර මේ කම්බිය වෘත්ත ඡාපයක් හැඩයට නම් කම්බියක්. ඒකේ කේන්ද්‍රික කෝණය තමයි මේ 2.5 බෙදීම 3යි. හරි අංශ වලින් යුක්ත අංශක 120යි. ඒ කියන්නේ 5 බෙදීම 3 කියන අංශක 60යි. රේඩියන 5 බෙදීම 3 කියන අංශක 60යි. එතකොට 60 දෙකක් 120යි. right? එතකොට අංශුවක් මෙන්න මෙතනින් මෙන්න මෙච්චරක ප්‍රවේගයක් දීලා උඩට යවනවා. හරි? එතකොට මෙතන ගන්න අපි විභව ශක්තිය ශුන්‍ය මට්ටම කියලා. හරිද? ගියාට පස්සේ මේ ගාන කියන්නේ මුලින්ම මේ අංශුව ගිහිල්ලා මේ ඡාපයේ දිගේ තීටා කෝණයකින් හැරෙත් ගාන කියනවා තීටා ඉන්නේ හරි ගාන කියනවා තීටා ඉන්නේ බිඳුවක් තීටා කවුද 2.5 බිඳුවට සමාන වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන් හරි එහෙනම් මේ සීමාවේ තමයි තීටා කෝණය තියෙන්නේ හරි අපි සාධාරණව මෙන්න මේ හැරි ගමු හරි එතකොට ඔන්න අංශුව මෙතනින් මෙන්න මෙච්චරක ප්‍රවේගයක් දුන්නා මෙතෙන්ට ආවට පස්සේ ප්‍රවේගයේ තියෙන පුතේ ස්පර්ශය දිගේ නේ එතකොට දැන් mg තියෙනවා හරි එතකොට දැන් මේකට ආරම්භයේදී තිබ්බේ චාලක ශක්තියක් විතර මොකද මෙතන විද්‍යුත් ශක්තිය ශුන්‍ය මට්ටම කියලා අරන් තියෙනවා. සාධාරණ තීටා කෝණයකින් හැරුණාට පස්සේ ඡාපයේ දිගේ ගිහිලා තීටා කෝණයෙන් හැරුණාට පස්සේ මේකට v ප්‍රවේගය නිසා භාගයක් mv වර්ගයේ චාලක ශක්තිය හට ගන්නවා. ඊට අමතරව මේක ඉහළට ගියානේ පොඩ්ඩක් හරි. හරි ටිකක් ගියානේ. ඒක නිසා මෙතනදී විභව ශක්තියකුත් ඇති වෙනවා. ඒතර මෙන්න මේ උස්සෙන් තමයි විභව ශක්තිය පිළියන්නේ. mgh. එතකොට මුළු උස a ඡාපය අර a නේ. දැන් මෙන්න මේ කොටස අඩු වෙන්න ඕනේ. එහෙනම් a නම් මේක ඍජුකෝණ ත්‍රිකෝණයක්. මේක පුතේ a cos θ නේ. මෙන්න මේ දුර a cos θ. එහෙනම් මේ උස ඉන්නේ a ඍණ a cos θ කියලා. හරි. එතකොට මෙන්න මේ අවස්ථාව දෙකට මේක අපි එක පිහිටීම කියලා දෙක පිහිටීම. ඔය පිහිටීම් දෙකට දානවා පුතේ ශක්ති සාන්තිනි. දැම්මට පස්සේ මෙන්න මේ උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ගානේ කතාවක් කියනවා. ඔක ප්‍රක්ෂිප්ත පැතර ගාන තල්ලු කරලා දිනනවා. හරි. එහෙනම් හදමු. හරි. 1,2 පිහිටුම් සලකා. හරි. පිහිටුම් සලකා දාලා පුතේ ශක්ති සංස්කෘතිය නියම. භාගයයි ස්කන්ධේ මෙතෙන්දි ප්‍රවේගයේ පුතේ 7යි ag බෙදීම 2යි. වර්ගමූලයක් හැබැයි යාට වර්ගයක් තියෙනවා. ගෝ ශක්තිය බිඳුව ඇති. මෙතෙන්දි චාලක ශක්තියනේ භාගයයි ස්කන්ධේ v වර්ගය. විභව ශක්තියනේ mgh නේ. mg ඉහළට ගියපු සිරස් උස කියන්නේ කොට අර a ඍණ a cos θ. a cos θ. හරි a ඍණ a cos θ. එතන මෙතන තියෙනවා පුතේ භාගයයි m v වර්ගය කියන්නේ 7යි ag බෙදීම 2යි යාගේ වර්ගමූලයේ අයින් වුණා වර්ගෙට. එතන පුතේ භාගයයි mv වර්ගය. මෙතනින් අපි a එකක් අදින් පිටට. mg a 1 ඍණ cos θ. right අපිට පුළුවන් මේ සමීකරණය 4න් 2කින් හරි ಗುಣ කරමු. මෙන්න කපා ගන්න. මුලින්ම m අයින් කරන්න පුළුවන් මොන සමීකරණය. මොන සමීකරණෙම m අයින් කරන්න පුළුවන්. ඒතර මෙතන එනවා 7යි ag බෙදීම 4යි. මෙතන පුතේ භාගයයි v වර්ගය. ඒතර මෙතන එනවා ag 1 ඍණ cos θ. හරි. මුළු සමීකරණෙම දෙකෙන් ගුණ කරමු. මොකද v නෙක්ත v වර්ගෙ නෙක්ත වෙලා තියෙන්නේ. මුළු සමීකරණෙම දෙකෙන් ගුණ කරොත් ඒ මොකක්ද දෙන්න කියනකො 7යි ag බෙදීම 2යි. එතන v වර්ගය. මෙතනවා 2යි ag 1 ඍණ cos θ. මම v වර්ගය උක්ත කරලා ලියනවා. v වර්ගය සමාන කරලා මොකක්ද දෙන්නේ? හරි. 7යි ag බෙදීම 2යි. හරි. ඍණ 2යි ag cos θ. right. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් ag බෙදීම 2ක් ගන්න අපිට. ag බෙදීම 2ක් පිටට ගත්තොත් මෙතන ඉතුරු වෙනවා 7ක්. ඍණ මෙතන එනවා මෙතන 4ක් වෙනමුද? 4යි 1 ඍණ cos θ ගෙන් ගුණ වෙන්න ඕනේ. ඒතර v වර්ගය සමානයි ag බෙදීම 2යි. හරි. මෙතන සුළු පොතේ 4 ඍණ 4යි ධන 4යි cos θ. එතකොට උත්තරේ එනවාද නේ? ඒතර උත්තරේ එනවා v වර්ගය සමානයි
AG බෙදීම 2යි 7න් 4ක් ගියොත් 3යි 3 ධන 4යි cos θ. right එහෙනම් ඔන්න උත්තරේ ගත්තා මම. right ඊට පස්සේ මේ කොටස අරන් පෙන්නන්න කියලා. ඒතර මේක right ගත්තට පස්සේ මේව කතාවක් වෙනවා. දුම්බා පෙන්නන්න. තවද කම්බිය හැර ගිය පසුව පබළුව නැවත ඒ වෙත පැමිණෙන බව පෙන්වනවා. පබළුව ඒ කරා එන විට right එහි වේගය සොයන්න. දැන් බුදේ මේ පබළුවන් යන්නේ කියන්නේ පබළුවක්. ඔය පබළුව ගිහිල්ලා මෙතනින් පස්සේ යන්න මගක් නැහැ නේද? එතනින් පස්සේ චලිතය අපි තේරුම් ගන්න මොකද්ද වෙන්නේ කියලා. මෙතනින් ගියාට පස්සේ මෙතනින් කම්බිය මෙතනින් යන්නේ නැහැ. හරි? එතකොට θ ආංශක 120ක් වුණාට පස්සේ මේ වෘත්ත චලිතයේ කතන්දරේ ඉවර වෙනවා. එතනින් ඊට පස්සේ මෙයා යන්න ගන්නේ ප්‍රක්ෂිප්තයක. ප්‍රක්ෂිප්තය. එතන මෙතෙන් දෙද්දි ප්‍රවේගයක් තියෙනවානේ. අන්න ඒ ප්‍රවේගයෙන් තමයි ප්‍රක්ෂිප්ත ගමන මෙයා ආරම්භ කරන්නේ. එතන මෙතෙන්දී ඇන්ගල් එක කෝණේ හොයාගන්නත් ඕනේ. ප්‍රක්ෂිප්තය කියන්නේ අනත වෙලානේ. හරි? එතකොට ඔයාලා දන්න පුතේ මෙන්න මෙතන ජ්‍යාමිතිය පාවිච්චි කරොත්. හරි? බලන්නකෝ. මේ දැන් මේ වෘත්තේ මෙහෙම තිප්පනම් නේ. තීරණ භාෂාවෙන් කිව්වොත් මේක 2.5 බෙදීම 3 මේක අංශක 60යි. හරි? කියන්නේ 5 බෙදීම 3යි විතර. මේ කොනේ අංශක 60යි. 5 බෙදීම 3යි. මෙන්න මෙතෙන්දී මේ වගේ ලම්බකයක් ගැහුවොත් ඒතර මේ කෝණේ අංශක 30යි. දැන් මෙතෙන්දී ප්‍රවේගයේ තියෙන පුතේ ස්පර්ශය උස. අපි මෙතෙන්දී ප්‍රවේගයේ v1 කියලා ගමු. හරි? එතකොට මෙයා යන්නේ බලන්නකෝ. මේ කෝණේ 60යි මේක 30යි. එයා මේක ලම්බක නිසා මේක 60යි. මේක තිරසට අංශක 60ක කෝණයකින් තමයි වෘත්ත චලිතයේ ගමන ඉවර කරන්නේ. ප්‍රක්ෂිප්තයේ පටන් ගන්න තිරසට අංශක 60ක ආනත. ඒතර මේක මේ අංශුව මෙහෙම ගිහිල්ලා ආයෙත් මෙහෙම කැරකිලා A වලට එනවා කියලා පෙන්වනවා. එහෙනම් බුද අපිට පුළුවන් මෙන්න මේ එතකොට ඔකේ තිරස් දුරනේ මේ තියෙන්නේ. ප්‍රක්ෂිප්තයේ තිරස් දුර මේ තියෙන්නේ. එතකොට ඔය දුර කියන්නේ මෙන්න මේ දුරනේ. A sin 60. A sin 60 කියන්නේ මූලධන බෙදීම දෙක. අන්න ඒ යගය ඒ ප්‍රක්ෂිප්ත ගමනේ තිරස් පරාසයට සමාන වෙන්න ඕන. හරි? අපි තිරස් පරාසය වල බලන්න ඕන. සේටම කලින් මෙන්න මෙතනින් වෘත්ත චලිතයේ නික්ම වෙන ප්‍රවේගය හොයා ගන්න ඕන. ඉතින් මෙන්න මේකේ θ වෙනුවට 2.5 බෙදීම 3 දැම්මට පස්සේ ඊට දාලා ප්‍රවේගය ලැබෙනවා. හරි. අපි ගන්නවා B හිදී ප්‍රවේගය. V1යි ගනිමු. එහෙනම් එවිට θ කෝණය කීයද? 2.5 බෙදීම 3ක් වෙන අංශක 120ක් වෙනවා. නේ? එහෙනම් අර සමීකරණයෙන් ගන්න පුළුවන් අපිට V1 වර්ගය සමානයි GA බෙදීම 2යි. 3 ධන 4යි cos θ වල අගය එන්නේ 2.5 බෙදීම 3යි. එතකොට V1 වර්ගය සමානයි AG බෙදීම 2යි. 3 ධන 4යි. මේක ලියන්න පුළුවන් පොතේ 180 අඩු කිරීම 5 බෙදීම 3යි කියලා. V1 වර්ගය සමානයි AG බෙදීම 2යි. 3 ධන පුතේ මෙතන 5 ඍණ කියන්නේ දෙවෙනි වෘත්තපාත උකට මේක කොනේ ඍණ වෙනවා නේ. එතන මෙතන ඍණ වෙනවා 4යි. cos 5 බෙදීම 3යි. AG බෙදීම 2යි. 3 ඍණ මෙතන නෙපේ භාගය. එතන මෙතන භාගය කරනවා 2යි 3ෙන් 2ක් ගියාම 1යි. එතකොට එන්නේ මොකද්ද? AG B1 වර්ගය කියන්නේ AG බෙදීම 2යි. එහෙනම් මෙයා නික්ම වෙන ප්‍රවේගය කියලා කියන්නේ වර්ගමූල AG බෙදීම 2යි. හරි. ඔච්චරක ප්‍රවේගයෙන් තමයි මෙයා වෘත්ත චලිතයේ ගමන හමාර කරන්නේ. ප්‍රක්ෂිප්තේ පටන් ගන්න මෙන්න මේ ප්‍රවේගය. එතකොට මේ රූපේ මම පොඩ්ඩක් මෙතන කඩලා ගන්නම්. හරි. එතකොට මෙතනින් නික්මන ප්‍රවේගය අපි දැන් දන්නවා අපිට. මොකද්ද? AG බෙදීම 2යි වර්ගමූලය. හරි. ඒතරෝප සංරචක දෙකකට අපි කඩා ගන්න ඕනේ. තිරසට එතකොට AG බෙදීම 2යි වර්ගමූලයේ cos 60 තිරස් ප්‍රවේගය තමයි AG බෙදීම 2යි වර්ගමූලයේ sin 60. හරි. එතකොට මේ චලිතය අපි එතකොට මෙන්න මෙහෙම ගිහිල්ලා A වලට වැටෙනවා කියලා පෙන්වන්න කියලා කියන්නේ. හරි. A වලට වැටෙනවා කියලා පෙන්වන්න කියලා කියන්නේ. එහෙනම් එතකොට අපි මෙන්න මේ තිරස් පරාසය දන්නවද? මෙන්න මේ දිග තමයි තිරස් පරාසය. හරි. මම ගත්තොත් එහෙම මෙන්න මේ දුර
සිරස් පරාසය ඉන්න පුතේකට හරි මේ දුර අපි d කියලා ගමුකෝ. අපි දන්නවා d ගන්න පුළුවන් ඒ sin 60 මොන දුර බෙදීම දෙකයි. අන්න ඒ දුරට සිරස් පරාසය සමාන වෙනවා නම් වැඩි හරි. එහෙම නම් වැඩි හරි. එහෙනම් අනිවාර්යයෙන්ම a වලට ගිහිල්ලා වැටෙනවා. මොකද මෙතන ඉඳලා මූල තුන බෙදීම දෙකක සිරස් පුරකින් තමයි ඒ ලක්ෂ්‍ය තියෙන්නේ. ප්‍රක්ෂිප්ත චලන සලකා. ප්‍රක්ෂිප්තේ මෙහෙම එන්නේ. හරි ප්‍රක්ෂිප්තේ මේ පැත්තට තියෙන්නේ මෙතනින් ආන්සර් 60ක් ඕනෑනේ. හරි. එතකොට ඉහළට තියෙන එතකොට AG බෙදීම 2යි වර්ගමූලය cos 60යි. නෙවෙයි sin 60යි. sin 60 කියන්නේ මූල දෙකෙන් දෙකයි. මේ පැත්තට යන්නේ සිරස් ප්‍රවේගය ඒක වෙනස් වෙන්නේ නැහැ කැලිතිය පුරාවට. හරි. ඊට මොකද්ද AG වර්ගමූල AG 2යි cos 60යි කියන්නේ භාගයයි. හරි. එතකොට ඔහොම දෙයක් කරමුද? අපි එතකොට මේ ප්‍රක්ෂිප්ත ගමනේ මේ චලිතයට අපි දන්න මේ සිරස් වැටෙන දුර අපි දන්නවනේ. මේ උස A මේක A cos 60යි. ඒ කියන්නේ මොකද්ද? A ගෙන් භාගය. හරි. එතකොට මේකේ සිරස් විස්ථාපනය අපි දන්නවා A ධන A බෙදීම දෙකක් කියන්නේ 3යි A බෙදීම දෙකයි. මෙන්න මේ උස කොච්චර දෙන්නේ? මේ මුල උස ඉන්න පුතේ 3යි A බෙදීම දෙකයි. මේ Dත් අපි දන්නවා පුතේ. මොකද්ද මූල 3යි A බෙදීම දෙකයි. මෙන්න මේ ත්‍රිකෝණයට sin කියලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් හදන්න පටන් ගමු. එහෙනම් ප්‍රක්ෂිප්තයට හරි ඊළට දානවා s සමානයි ut ධන භාගය et වර්ගය. එතකොට සමීකරණ දාන පුතේ දිශාව උඩට විස්ථාපන විදිහට පල්ලෙහාට. එහෙනම් මෙන්න මේ උස ඍණ උස කියලා අපි ආකර කීයද? ඍණ 3යි a බෙදීම 2යි. u කියලා කියන්නේ මෙන්න මේ ප්‍රවේගය. මොකද්ද? ag බෙදීම 2යි වර්ගමූලය sin 60ගේ තමයි තියෙන මුදෙන් 2යි. කාලය අපි t කියලා ගමු. ඍණ භාගය ඍණ දානද මේ වෘත්තය තුනේ පල්ලෙහාට තියෙන්නේ t වර්ගය. මේක ගන්න 1යි කියලා. හරි. මේක තෝරන්න තා පොඩ්ඩක් සුළු කරලා බලන්න t හොයන්න. සිරස් විස්ථාපනය අනිවාර්යයෙන් මෙච්චරක් වෙනවා කියන අපි දන්නවා. අපි තිරසර දාන අපිට s සමානයි ut. මෙහෙට දාන චලිතයට s සමානයි ut. අපි හිතමු තිරසර ගමන් කියපු දුර x කියලා. එතකොට මේ x වල අගය මෙන්න මේ මූල 3යි a බෙදීම දෙකට සමාන වෙනව නම් අනිවාර්යෙන් ගිහලා මෙහා a වලට වෙట్లా තියෙන්නේ. ඔක තමයි තර්කය. අපි දන්නේ දැන් හිතමු අපි x කියලා. අපි පෙන්වන්න ඕනේ x සමානයි මූල 3යි a බෙදීම 2යි කියලා. එතකොට මෙහෙට තියෙන ප්‍රවේගය ag බෙදීම 2යි වර්ගමූලය වතාවක් හරි ඒක භාගයේ වතාවක් t. එතකොට හරස් තුන කරොත් මේ ಗುಣ වෙනවා 2යි මූල 2යි x බෙදීම ag. ඔක සමානයි t. එතකොට අපි මෙන්න මේ t වල ගියරන් කියලා මෙන්න මෙතෙන්ට ආදේශ කරලා අපි x වෙනවා. ඒතකොට x අපිට a අසුරෙන් ලැබෙනවා. මූල 3යි a බෙදීම කියලා ලැබෙනවා වැඩි හරි. ඒතර පොඩි සුළු කිරීමක් තියෙනවා මේ. එතකොට 1 හා 2 එතන තිබ්බේ මොකක්ද? ඍණ 3යි a බෙදීම 2යි. මෙතන ag බෙදීම 2යි වර්ගමූලය. එතන මූල 3 බෙදීම 2යි. t වෙනුවට ආදේශ කරනවා 2යි මූල 2යි x බෙදීම ag. ඍණ මේක අපි g බෙදීම 2 කියලා ලියමු. හරි. ඒ g බෙදීම 2යි t වර්ගය කියලා කියන්නේ 2යි මූල 2යි x බෙදීම ag. වර්ගමූලය යාගේ වර්ගය. පුතේ මෙතන වර්ගමූලය විදිහට වර්ගමූලය ag කැපෙන දේ මූල දෙකට මෙතන මූල දෙකක් කැපෙනවනේ. එතකොට මෙන්න මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට උඩ ඉතුරු වෙන්නේ හරි මෙතන ඍණ 3යි a බෙදීම 2යි. මෙතන ඉන්නේ මූල 3යි x. හරි මූල 3යි x මෙතනත් ඍණ g බෙදීම 2යි මේක වර්ග වෙනවානේ 2 වර්ගය 4යි මූල 2 වර්ගය 2යි x වර්ගය.
මෙතන AG. ඒකට G ට G කැපෙනවා. හරි. මෙතන මේ දෙකට මේ දෙක කැපෙනවා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඍණ 3i a බෙදීම 2යි. මෙතනනේ මූල 3i a. උනා මෙතන එනවා ඍණ 4i x වර්ගය. right. ඊට පස්සේ මුළු සමීකරණය දෙකෙන් හරි කරමු. ඍණ 3i a සමානයි 2i මූල 3i x ඍණ 8i x වර්ගය. වර්ග සමීකරණයක් හැදෙන්න පුළුවන් 8x ගන්න මේ පැත්තට 8x වර්ගය ඍණ 2i මූල 3i ඍණ 3i සමානයි බිඳුව. වර්ග පූර්ණ පොත ඉස්සන්න යන්නේ අපි මොකද කරන්නේ වර්ගපය සංගුණකේ එකක් වෙන්න අපි 8ෙන් බෙදාමු සමීකරණය. 8ෙන් බෙදුවොත් බෙදවුවද 1 හරි මූල 3 බෙදීම 4x වෙනවා. මෙතන 3i බෙදීම 8ක් වෙනවා. සමානයි බිඳුව. වර්ග පූර්ණේ දැම්මොත් මේක ලියනවා අපි x ඍණ මූල 3 බෙදීම 8 වර්ගය. හරි. මූල 3 හරි. ඉතින් මෙන්න මෙතන a එකක් තිබ්බ නේද? හරි. කොහෙද මෙන්න මෙතන a එක හැලුවේ නෑ අපි. ඒක හැදිලා තියෙන්නේ. හරි. ඒක ලිව්වේ නෑ අපි. එතකොට මෙතන a එකක් තියෙනවා. right. ඒතරයි මුළු සමීකරණෙත් ඔන්න ඔතෙන්ට ආවට පස්සේ අපි a ගෙන් ගුණ කරන්න ඕනේ. හරි. ඔන්න ඔතෙන්ට ආවට පස්සේ මුළු සමීකරණය අපි ගුණ කරන්නේ 2i a ගෙන්. හරි. 2i a ගෙන් ගුණ කරොත් දෙක කැපිලා යනවා මෙතන ඍණ 3i a වර්ගයක් එනවා. හරි. මෙතන 2i a x මූල 3යි. මෙතන 8i x වර්ගයක් එනවා. හරි. පස්සේ මේක මුලට දැම්මොත් එහෙම 8i x වර්ගය එතන එනවා 2i මූල 3i ax. හරි. ඍණ 3i a වර්ගය සමානයි බිඳුව. මුළු සමීකරණය 8ෙන් බෙදෙනවා. x වර්ගය ඍණ එතකොට මූල 3 බෙදීම 4i ax. ඍණ 3i a බෙදීම 8යි සමානයි බිඳුව. තරම් මේක වර්ග පූර්ණේ ලියන අපිට x ඍණ මූල 3i a බෙදීම 8යි. පළමු පදේ වර්ගය කරලා පද දෙක උන්ට දෙගුණයෙන් මෙහා යනවා. මේකේ වර්ගය ඉන්නේ 3i a වර්ගය බෙදීම 64යි. තිබ්බා මෙතන 3i a වර්ගය යට 8යි සමානයි බිඳුවයි. හරි. එතන මෙතන එන්නේ x ඍණ මූල 3i a බෙදීම 8යි යාගේ වර්ගය පොදු හරය ගත්ත පොතේ 64යි. එතන මේ 3i a වර්ගය 64 8 3 24යි. ඒ වර්ගය සමානයි බිඳුව. ලස්සන සුළු කිරීමක් යන්නේ. ඉතින් මෙතන එනකොට x ඍණ මූල 3i a බෙදීම 8යි යාගේ වර්ගය. බෙදනවා ඍණ 27යි a වර්ගයේ බෙදීම 64යි. සමානයි බිඳුව. හරි. එතකොට මේක අපිට පුළුවන් මේක මේ පැත්තට දාලා පුතේ වර්ග දෙක අතර ගන්න පුළුවන්. නැත්නම් මේක මෙතනලා වර්ගමූලය ගන්න පුළුවන්. x ඍණ මූල 3i a බෙදීම 8යි. එයාගේ වර්ගය සමානයි 27යි a වර්ගයේ බෙදීම 64යි. එහෙනම් x සමානයි x ඍණ මූල 3i බෙදීම 8යි ධන හෝ ඍණ 27යි a වර්ගයේ බෙදීම 64යි එයාගේ වර්ගමූලය. එහෙනම් x ඍණ මූල 3i a බෙදීම 8යි ධන හෝ ඍණ 64 වර්ගමූලය 8යි. a ගේ වර්ගමූල කියන්නේ a. මේක නවරක් 3 කැලුවොත් මේක ලියනවා 3i මූල 3i කියලා ලියන්න පුළුවන්. හරි. ඉතින් පස්සේ උතන x උක්ත කරන්න පුළුවන් මේ. කියලා x සමානයි. මෙතන මූල 3i a බෙදීම 8යි ධන හෝ ඍණ 3i මූල 3i a බෙදීම 8යි. උත්තර දෙකකට කැඩුවොත් x සමානයි මූල 3i a බෙදීම 8 ධන 3i මූල 3i a බෙදීම 8යි. හෝ සමානයි මූල 3i a බෙදීම 8යි ඍණ 3i මූල 3i a බෙදීම 8යි. මෙතනින් එනවා x සමානයි
4යි මුල 3යි බෙදීම 8යි. එතන x සමානයි ඍණ 2යි මුල 3යි බෙදීම 8යි. හරිද? දැන් තිරස් පරාසී ඍණාගයක් වෙන්න දෙයක් නැහැ. හරි. එතන මෙතන උත්තරේ එනවා x සමානයි මූල 3යි බෙදීම 2යි. ඕ මෙතනින් එන උත්තරයක් x සමානයි ඍණ මූල 3යි බෙදීම 2යි. එතකොට තිරස් පරාසී ඍණාගයක් වෙන්න නැහැ. හරි. එම නිසා x විදිහට අපි පිළිගන්නේ කීයද? මූල 3යි බෙදීම 2යි. රූපේ දිහා ජ්‍යාමිතිය බැලුවොත් ත්‍රිකෝණමිතියෙන් බැලුවොත් පේනවා අපිට මෙන්න මේ දුර පුතේ මූල 3යි බෙදීම 2යි. හරි. එතකොට එම නිසා මේ පබළුව අනිවාර්යයෙන් මොකද වෙන්නේ? A වලට වැටෙනවා. හරි. මේක අපි යනවා ලියමු මේ හරි. අර දුර අපි ඉස්සලා හොයලා පෙන්නමු. මේ දුර D නම් හරි. එහෙනම් D සමානයි මොකද? A sin 60යි නේ පුතේ. එහෙනම් D සමානයි sin 60ගේ මූල 3 බෙදීම 2යි. D සමානයි මූල 3යි බෙදීම 2යි. ඒ නිසා D සමානයි x නිසා පබළුව නියත වශයෙන්ම A කරා ළඟා වෙයි. හරි? A කරා ළඟා වෙයි. ඊට පස්සේ යනවා A වලට එද්දි ප්‍රවේගයේ A වල ඇවිල්ලා වදින ප්‍රවේගය අහන්න. හරි? A වල ඉඳ ඇවිල්ලා වදින ප්‍රවේගය අහන්න. හරි. එතකොට ඔය ගමනේදී අංශු වල දෙේ ප්‍රවේගයේ සංරචක දෙකක් තියෙනවානේ. ඒ තිරස් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. හරි? ඔය අංශුව A වල ඇවිල්ලා මෙහෙමනේ වදින්නේ පුතේ. හරි? මෙහෙම ඇවිල්ලා අංශුව වදිනවා ඒ වල. ඔයන ගමනේදී තිරසර තිබ්බ මෙන්න මේ ප්‍රවේගය AG බෙදීම 2යි මොකද්ද? cos 60. ඔහොම ප්‍රවේගයක් තිබ්බා. පල්ලෙහාට තියෙන ප්‍රවේගය අපි හොයාගන්නවා. V සමානයි u ධන at දැම්ම නම් ඒ ප්‍රවේගය ගන්න පුළුවන් අපිට. හරි? V සමානයි u ධන at දැම්ම නම් ඒ ප්‍රවේගය ගන්න පුළුවන්. right? එතකොට මේ චලිතය පුතේ ඉහළට දානවා v සමානයි u ධන at. ඒ ප්‍රවේගය පල්ලෙහාට තියෙන්නේ. එතකොට මේක ඍණ ප්‍රවේගයක් කියමු. නේ? ඍණ ප්‍රවේගයක් කියමු. එතකොට අන්තිම ප්‍රවේගය තමයි v කියලා අරන් තියෙන මේ චලිතය පටන් ගත්තේ AG බෙදීම 2යි වර්ගමූල sin දෙකේ මූල දෙක 2යි. ඍණ g මේ චලිතයට කාලයකට අපි ඉස්සලා හෙව්වා නේද? කාලය ආවේ සමානයි ut දැම්මට පස්සේ හරි සමානයි ut දාලා කාලය හෙව්වේ. එතන මේකේ තිරස් පරාසය අතර මේ කියලා කියන්නේ අපි දැන් හොයාගත්තනේ මුළු තුනේ බෙදලා කියලා. u කියලා කිව්වේ මොකද්ද? AG බෙදීම 2යි වර්ගමූලයේ cos 60යි. cos 60ෙන් ගියදා භාගය. તો මේක කැපෙන ගාන පස්සේ AG හරි ඔන්නෝම ප්‍රවේගයක් තිබ්බකෝ නේ 6යි a බෙදීම g ඔතන ඔච්චර කාලයක් ගත වුණේ ඔකට ඔය චලිතය හරි ඒතොර කාලේ මොකද එන්නේ 6යි a බෙදීම g හරි 6යි a බෙදීම g ගේ වර්ග එතකොට එතන සමා හරි පුතේ g පදයක් සුළු වෙනවා එතකොට v සමානයි එතන අපිට ගන්න පුළුවන් සුළු කරන්න ගියාම නේ මේක මූල 2යි 2යි මූල 3යි AG කියලා ගමු. මොකද යන්න පුළුවන් නේ ඔක. හරි ඒවා දැනගන්න වෙනවා. මේක 6යි AG වර්ගමූලය. හරි. හරේ පරිමේය වෙනදා මේක මූල දෙක ගුණ කරමු. රයිට් ඔයාලා සුළු කරද්දි මේවා ලස්සන සුළු වෙලා එයි ඔයාලට. මෙතන මූල 6යි AG බෙදීම 4යි. ඍණ 6යි AG. මෙතන සුළු වුණොත් අපිට පේනවා මෙතන කාලකින්නේ එකක් අඩු වෙන්නේ. එතකොට ඍණ 3 බෙදීම 4යි මෙතන ඉන්නේ. 6යි AG. එතන මේ ප්‍රවේගය අපි චලිතේ දැම්මේ නේ ඉහළටනේ ප්‍රවේගය පල්ලෙහාට තියෙන්නේ. එහෙනම් මේක පල්ලෙහාට
ඔන්න ඔච්චර ප්‍රවේගයක් තියෙනවා. හරි. ප්‍රවේගය පල්ලෙහාට ගත්තොත් එන්නේ මොකද්ද? 3ක් 6යි g වර්ගමූල බෙදීම 4. right. එතකොට දැන් අර උත්තරයේ අංශු වදින්නේ ඔන්න ඔහොම. පල්ලෙහාට තිබ්බ ප්‍රවේගය තමයි මෙන්න මේක. 3යි 6යි g බෙදීම 4. ඒකේ සම්ප්‍රයුක්තය ගන්න ඕනේ. පල්ලෙහාට. මේකේ වර්ගයේ වර්ගමූල ගන්න. හරි. එහෙනම් එහි වදින වේගය ගත්තොත් මෙතන ඉන්නේ මොකද්ද? ඒක BB ඩෑෂ් කියලා ගමු. AG බෙදීම 2යි cos 60. cos 60 ගේ භාගයයි. එතන වර්ගය හරි. වර්ගය කියලා දාමු. B දෙක කියලා ගමු. හරි. භාගය යාගේ වර්ගය. ධන 3යි මෙතන 6යි AG. 4යි යාගේ වර්ගය. B දෙක වර්ගය සමාන විතර ඉන්නේ එතකොට AG. එකේ වර්ගය 4යි මෙතන 8යි. 3ේ වර්ගය 9යි. 6යි AG බෙදීම. හරි. එතන අපිට 4 වර්ගය 16 නේ. B දෙක වර්ගය සමානයි. AG බෙදීම 8යි. 9ක් 6යි 54යි. 54යි AG. යට 16. එතන මේක දෙකෙන් 3 වෙන්න බෑ. හරි. එහෙනම් B වර්ගය සමානයි. ඒක සුළු වුණොත් එහෙම පොදු හරිය 16යි. 16 8 2යි 2යි ධන 54යි AG. B දෙක වර්ගය සමානයි. 56යි AG. බෙදීම 16 වර්ග. එනම් පුතේ පොළවේ වදින වේගය 16 වර්ගමූල 4යි. මේක ලියන්න පුළුවන් අපිට 4 වරක් 14 නේද? ඔව් 14. එතකොට ලියන්න පුළුවන් 2යි මූල 14යි නේ. 14යි AG. ඒවා දන්නවනේ ඉතින් ඔයාලා. 16 වර්ගමූල 4යි. ඒක මේක කපලා දාන්න පුළුවන්. එතකොට උත්තරේ ඉන්නේ 14යි වර්ගමූල AG බෙදීම 2යි. හරි. එහෙනම් පුතේ ඔහොමයි ඒ අවුරුද්දේ වෘත්තයක චලිතයේ ගාන තීරණය වේ. හරි. අස්සන ගාන පැහැදිලි කරලා පුළුවන් තරම් උපරිම ශක්තිය අරගෙන හරි. තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි. මම තමයි ගාන තීරණය වෙන්නේ. ඔක වෘත්තයක චලිතයේ සම්පූර්ණ ගාන. ඔක කලින් තව කොටසක් තියෙනවා. බෝ අංක නේ මොකක් හරි ගාන තිබ්බා. ඔක වෘත්තයක චලිතයේ පාඩය තමයි හැදුවේ. හරි. නයි. ඊළඟට ආයෙ ලස්සන ඇප්පයිඩ් ගානක් මම විග්‍රහ කරන්න. හරි. එහෙනම් උත්සාහ කරලා බලන්න ගාන තේරුම් ගන්න පුළුවන්.